ආයිබෝවන් හැමෝටම අපේ ශරීරයේ ඉදන් මේ ලෝකේ තියෙන විශාලතම ගස දක්වා හැම ජීවියෙක්ම හැදලා තියෙන පුංචි ඒත් හරිම බලවත් යන මේකකය ගැනයි අපි අද කතා කරන්න යන්නේ. ඒ තමයි සෛලය. කවදා හරි හිතලා තියෙනවද මේ පෘථුවියේ ඉන්න හැම ජීවියෙක්වම එකට බැඳලා තියෙන රහස් කේතයම් තියෙනවා කියලා? ඒකට උත්තරය හිතන තරම් සංකීර්ණ නෑ. ඒක තියෙන්නේ අපි හැමෝගෙම ඇතුළෙමයි. ඒ තමයි සෛලය. ඉතින් අපේ මේ ගමනේ සැලැස්ම මෙන්න මෙහෙමයි. මුලින්ම අපි ජීව විද්‍යාවේ අත්තිවාරම වගේ වෙන සෛලවාදයෙන් පටන් ගමු. ඊට පස්සේ ශාක සහ සත්ව සෛල කියන ප්‍රධාන සැලසුම් දෙක දිහා බලමු. ඊළඟට අපි සෛලයම් කියන පුංචි කර්මාන්ත ශාලාව ඇතුළටම ගිහින් ඒක වැඩ කරන හැටි හොයලා බලනවා. අවසානයේටම විභාගයට ඕන වෙන වැදගත්ම කරුණු ටිකත් මතක් කරගන්නවා. හොඳයි එහෙනම් පටන් ගමු පළවෙනි කොටසින් සෛලවාදයේ පදනම. මේක තමයි ඇත්තටම කිව්වොත් නූතන ජීව විද්‍යාවේ මුල්ගල. හරි. මේ වාදයට ප්‍රධාන අදහස් තුනක් තියෙනවා. හිතන්නකෝ කුළුණු තුනක් වගේ කියලා. පළවෙනි එක ජීවයේ මූලිකම ගඩොල තමයි සෛලය. හැම දෙයක්ම පටන් ගන්න එතනින්. දෙවෙනි එක අපි දකින හැම ජීවියෙක්ම හැදිලා තියෙන්නේ සෛල වලින්. ඒක සමහර විට එකම එක සෛලයක් වෙන්න පුළුවන්, නැත්නම් බිලියන ගණක් වෙන්නත් පුළුවන්. තුන්වෙනි එක මේකත් හරිම වැදගත්. අලුත් සෛල හැදෙන්නේ කලින් තිබුණු සෛල වලින්මයි. ඒ කියන්නේ සෛල නිකන්ම ඉබේම වෙන්නේ නැහැ. හරි, ඒ පදනම තේරුම් ගත්තා නම් අපි යමු ඊළඟ කොටසට. ජීවේ ප්‍රධාන සැලසුම් දෙකක් තියෙනවා. ඒ තමයි ශාක සෛල සහ සත්ව සෛල. බලමු මේ දෙකේ තියෙන සමානකම් සහ වෙනස්කම් මොනවද කියලා. මේ වගුව දිහා බැලුවම අපිට ප්‍රධාන වෙනස්කම් තුනක් පැහැදිලිවම පේනව නේද? බලන්න. පළවෙනි එක තමයි සෛල බිත්තිය. ශාකවලට ඒ ශක්තිමත් දෘಢ හැඩය දෙන බිත්තියක් තියෙනවා. ඒත් සත්ත්ව සෛලවල එහෙම එකක් නැහැ. දෙවෙනියට හරිතලව. ශාකවලට තමන්ගේම ආහාර හදාගන්න උදව් වෙන මේවා තියෙන්නේ ශාක සෛලවල විතරයි. තුන්වෙනි එක ඒ තමයි විශාල මධ්‍ය රික්තකය. මේකත් ශාක සෛලවලටම විශේෂ දෙයක්. මෙන්න විභාගයට ගොඩාක්ම වැදගත් වෙන පොඩි රහසක්. ශාක සෛලයක් ලේසියෙන්ම අඳුරගන්න මේ 3C's කියන එක මතක තියාගන්න. ඒ කියන්නේ සෙල් වෝල්, ක්ලෝරෝප්ලාස්ට් සහ සෙන්ට්‍රල් වැකියුල්. මේ තුනම එකට තියම දැක්කොත් ඒක අනිවාර්යයෙන්ම ශාක සෛලයක්. ඒක දෙකක් නෑ. හරි, දැන් තමයි නියමම කොටස. අපි දැන් සෛලය කියන මේ පුංචි කර්මාන්ත ශාලාව ඇතුළටම ගිහින් බලමු. ඒක ඇතුලේ වැඩ කරන විවිධ අංශ, ඒ කියන්නේ ඉන්ද්‍රියක ගැන තමයි අපි දැන් හොයලා බලන්න යන්නේ. මුලින්ම හම්බ වෙන්නේ ප්‍රධානියා. න්‍යෂ්ටිය. හිතංගක මේකේ තමයි කර්මාන්ත ශාලාවේ ප්‍රධාන කාර්යාලය. එහෙම නැත්නම් පාලන මැදිරිය වගේ. හැම තීරණයක්ම ගන්නෙ, හැම දෙයක්ම පාලනය කරන්නේ මෙතන තියෙන DNA සැලසුම් අනුව. ඊළඟට සෛල පටලය. මේක හරියට කර්මාන්ත ශාලාවේ සිකියුරිටි ගේට් එක වගේ. ඇතුළට එන්නේ මොනවද, එළියට යන්නේ මොනවද කියලා තීරණය කරන්නේ මෙයා තමයි. වැදගත්ම දේ තමයි මේ මුරකරු ශාක සහ සත්ව සෛල දෙකේම ඉන්නවා. මෙන්න ඉන්නවා සෛලයේ පවර් හවුස් එක මයිටොකොන්ඩ්‍රියම. සෛලයට වැඩ කරන්න ඕන කරන මුළු ශක්තියම ජෙනරේට් කරන්නේ මෙතන. ඒ නිසා තමයි පේශි සෛල වගේ ගොඩාක් ශක්තිය ඕන සෛලවල මේ මයිටොකොන්ඩ්‍රියා විශාල ප්‍රමාණයක් තියෙන්නේ. හරිතලව. හොඳට මතක තියාගන්න මේක ශාක සෛලවලට විතරයි. හිතන්නකෝ මේක තමයි ශාකයේ කුස්සිය කියලා. සූර්ය එළිය, වතුර සහ කාබන් ඩයොක්සයිඩ් කියන අමුද්‍රව්‍ය පාවිච්චි කරලා ශාකයට අවශ්‍ය ශක්තිය, ඒ කියන්නේ ආහාර හදන්න මෙතන. හොඳයි. අපි දැන් මේ කර්මාන්ත ශාලාවේ තියෙන දේවල් දැක්කා. ඒත් මේ කර්මාන්ත ශාලාව තවත් කර්මාන්ත ශාලා හදන්නේ කොහොමද? ජීවේ ඉදිරියට යන්නේ කොහොමද? ඒක තමයි අපි දැන් බලන්න යන්නේ. සෛල බෙදීමේ ප්‍රධාන ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි අනූනනය, ඒ කියන්නේ මයිටෝසිස්. අනික ඌනනය, ඒ කියන්නේ මියෝසිස්. එකක් තියෙන්නේ වර්ධනයටයි අලුත් වැඩියාවටයි, අනික විශේෂයෙන්ම තියෙන්නේ ප්‍රජනනයට. අපි මුලින්ම අනූනයනය ගැන ටිකක් ගැඹුරට බලමු. හිතන්නකෝ අපිට තුවාලයක් වුණාම ඒක සනීප වෙන්නේ කොහොමද? පරණ සෛල මැරුණම අලුත් ඒවා එන්නේ කොහොමද? ඒ හැම දෙයකටම උදව් වෙන්නේ අනූනයනය. වැදගත්ම දේ තමයි මේකෙන් හැදෙන අලුත් සෛල දෙක අම්ම සෛලයට සම්පූර්ණයෙන්ම සමාන පිටපත් දෙකක්. වර්ණ දේහ ගානේ කිසිම වෙනසක් වෙන්නේ නැහැ. හරි, දැන් අපි ඌනනේ දිහාට යමු. මේක එකම පරමාර්ථය තමයි ලිංගික ප්‍රජනනයට අවශ්‍ය ජන්මාණු, ඒ කියන්නේ ශුක්‍රාණු සහ ඩිම්බ හදන එක. මෙතන තියෙන ලොකුම වෙනස තමයි හැදෙන සෛල හතර ජානමය වශයෙන් එකිනෙකට වෙනස් වීම. ඊටත් වඩා වැදගත් දේ වර්ණ දේහ ගාන හරියටම භාගයකින් අඩු වෙනවා. මෙන්න බලන්න ඌනනයේ ප්‍රතිඵලය. මිනිස් සෛලයක සාමාන්‍යයෙන් තියෙන වර්ණ දේහ 46 ගාන 23ක් වෙනවා. ඒ කියන්නේ භාගයක්. ඉතින් ශුක්‍රාණුවකින් 23කුත් ඩිම්බයකින් 23කුත් එකතු වෙලා තමයි අලුත් ජීවියෙක් හැදෙද්දී ආයමත් 46 සම්පූර්ණ වෙන්නේ.
හොඳයි. අපි දැන් ගොඩාක් දේවල් කතා කළා. දැන් අපි යන්නේ අවසාන කොටසට. විභාගයට යද්දී අනිවාර්යෙන්ම මතක තියාගන්න ඕන කරුණු ටික ඉක්මනට බලමු. විභාගයේදී සෛලයක රූපයක් දීලා කොටස් ලකුණු කරන්න එන්න පුරුණා. ඉතින් මේ නම් ටික නම් අනිවාර්යයෙන්ම දැනගෙන ඉන්න ඕනේ. නියෂ්ටිය, මයිටොකොන්ඩ්‍රියම, සෛල බිත්තිය, සෛල පටලය, සෛල ප්ලාස්මය, රික්තකය සහ හරිතලව. මේ ටික හොඳට මතක තියාගන්න. විභාගයේදී නිතරම වගේ අහන ප්‍රශ්නයක් තමයි මේ බහුසෛලීය ජීවියෙකුට අනූනනේ තියෙන වැදගත්කම මොකක්ද කියලා. ඒකට දෙන්න පුළුවන් කෙටිම සහ හොඳම උත්තරේ තමයි ශරීරයේ වර්ධනයට සහ හානි වෙච්ච පටක අලුත් වැඩියා කරන්න. මේ ක්‍රම දෙක පටල ගන්නවද? එහෙනම් මෙන්න ලේසි ක්‍රමයක්. හිතන්න අනුනනය කියන්නේ එක වගේ නියුන් සෛල හදන්න එක. ඌනනය කියන්නේ ඩිම්බයි ශුක්‍රාණුයි හදන්න එක. හරි. අපි මේ ගමන දැන් අවසන් කරනවා. ඒත් යන්න කලින් පොඩි දෙයක් හිතන්න ඉතුරු කරලා යන්නම්. මේ ලෝකේ ඉන්න පුංචිම බැක්ටීරියාවේ ඉඳලා නිල් තල්මසා දක්වා අපි හැමෝම හැදිලා තියෙන්නේ මේ වගේම පුංචි කර්මාන්ත ශාලාවලින්. එහෙමනම් ඒකෙන් අපි හැමෝගෙම පොදු සම්භවය ගැන මොන වගේ කතාවක්ද කියවෙන්නේ?